ආයුබෝවන් සුබ දවසක්. සන්ඩේ ෆාමර් YouTube channel එක නරඹන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. හැමදෙනාම සතුටින් සනීපෙන් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලේසියෙන්ම ඇන්තූරියම් පැලයක් පෝච්චියක හිටවගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඉවරනකම්ම නරඹන්න කියලා ඉල්ලන ගමන් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, අදහස් බෙදා ගන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා බලන්න. මේ ඔයාලට වඩාත් සමීපතම YouTube නාලිකාව සන්ඩේ ෆාමර්. හොඳයි. මේ තියෙන්නේ අපේ පැලේ විට ගන්න වැඩේට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික. මම එකින් එක ඔයාලට පෙන්නන්නම්. මුලින්ම පොල් එලි ටිකක් පොඩිවට කපාගෙන තමයි මේ අරගෙන තියෙන්නේ. ටිකක් මහත පොල් එල්ලෙන් ගන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට ගොම ස්වල්පයක්. ගොම බොහොම පොඩ්ඩක් තමයි අපි මේ පැලේ ඊටව ගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට ගඩොල් කැට කැබලි වලට කඩාගෙන තමයි අපි මේ අරගෙන තියෙන්නේ. ඊළඟ පස් ටිකක්. මේ තියෙන්නේ පෝච්චි 3. මේවා ප්ලාස්ටික් වලින් තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලා ප්ලාස්ටික් පෝච්චි ගන්නවා නම් හොඳයි. මොකද මේවා නඩත්තු කරන්න ගන්නකොට ඔයාලට උස්සන්න කරන්න පහසුයි සිමෙන්ති පෝච්චි වලට වැඩිය. මේ තියෙන්නේ පැල 3. මේ මුල් හොඳට ඇවිල්ලා තියෙන පැල 3ක් තමයි මම අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අපි එනම් බලමු කොහොමද මේ පැලේ ඊටව ගන්න කියලා. මුලින්ම අපි ගඩොල් කැට ටිකක් මේ වගේ පෝච්චි අඩියට දාගන්න. ඊළඟට පැලේ මෙන්න මේ විදිහට තියලා කොළරොටු ටිකක් වටේට දාගන්න. කොළරොටු අත්‍යවශ්‍යම නැහැ. ඔයාලට තියෙනවා නම් මෙහෙම දාගන්න. මම මේ අරන් තියෙන්නේ තනකොළ කපලා අයින් කරපු කොළරොටු ටික. ඊළඟට පොල්ලි මෙහෙම කැලි කීපයක් අරගෙන උඩින් තියාගන්න. ඊළඟට පස් ටිකක් දාන්න. මේ පස් බොහොම අඩුවෙන් තමයි අපි මේ පැලේ ඊටව ගන්න ගන්නේ. ඔයාලට පේනවා ඇති. මේකට ගොඩක්ම අපි පාවිච්චි කරන්නේ පොල් එලි ගඩොල් කැටයි. මේ පස් මෙහෙම අපි උඩින් දාන්නේ වතුර දානකොට ටික ටික ඒක මුලට අල්ල ගන්න. පස් මේ විදිහට දාගන්න. පස් දාලා ඊට පස්සේ අපි ඊට උඩින් දානවා ගොම ටිකක්. මේ ගොම බොහොම පොඩ්ඩක් තමයි අපි දාගන්නේ. මොකද මේ ගොම ටිකක් සැරයි මේ පොහොර. ගොඩක් වැටුනොත් එහෙම පැලේ මැරෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි ගොම දාගන්නේ පස් වලටත් උඩින්. වතුර එක්ක ටිකෙන් ටික පැලේට එකතු වෙනවා. ගොම දාලා ඉවරනට පස්සේ ආයෙසරයක් අපි මේ විදිහට පොල් එලි උඩින් අතුර ගන්නවා.
ඔයා දකින්න ඇති මේ විදිහට අපි පොල්ලිලි ගොඩක් මේ විදිහට මේ පැලේ පාවිච්චි කරා. මොකද මේ විදිහට අපි මේ පැලේ පාවිච්චි කරන්නේ මේ පොල්ලිලි මේකට අවශ්‍ය කරන වතුරයි සිසිලසයි මේක රඳව ගන්න. ඉතින් මේ තියෙන්නේ හිටවගත්ත පැලේ. ඉතින් මේ තියෙන්නේ මේ වගේ පැල තුනම අපි හිටව ගත්තා. ඔයාලට පේනව නේද මේ වගේ පොල්ලිලි හොඳට අතුරලා තමයි මේ පැලේ හිටව ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි මේ වගේ හිටවගත්ත තවත් පැල කිහිපයක්. මේ පැල වලට වතුර දාන්න ඕනේ, පොහොර දාන්න ඕනේ, සාත්තු කරන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ හැම පැලයකම මලක් පිපිලා තියෙනවා. ඔයාලත් මේ වගේ පැල හිටවලා බලන්න. මේ වගේ මලක් පිපෙනකොට ඔයාලගේ හිතට ලොකු සතුටක් දැනෙයි. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මේ වීඩියෝ වටී කියලා හිතනවා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු. අපි සන්ඩේ ෆාමර් YouTube channel එක. එහෙනම් ගිහින් එන්නම්. ඔය හැමදෙනාටම සුබ දවසක්.